ආයුබෝවන් සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා මෙන්ටල් හෙල්ත් මගේ YouTube නාලිකාවට. අදත් තරම් ආවේ තවත් සිග්මා පිරිමින් ගැන කතා කරන වීඩියෝ එකක්. ඒක තමයි විවිධ ශාස්ත්‍රවල සිටින සිග්මා පිරිමින් දෙදෙනෙකු අතර ගැටුමක් ඇති වුවහොත් කුමක් වේවිද කියලා කතා කරන එක. ඉතින් ඇත්තටම සිග්මා පිරිමින් දෙදෙනෙකු අතර ගැටුමක් ඇති වුවහොත් කුමක් වේවිද කියලා හරියටම දැනගන්න මේ වීඩියෝ එක අවසාන වෙනකන් රැඳී සිටින්න කියලා මම ආරාධනා කරනවා. වීඩියෝ එකට යන්න කලින් සුපුරුදු පරිදි මේ ගැන පුංචි විස්තරයක් කරලා ඉන්නම්. එකිනෙකාට විරුද්ධ සිග්මා පිරිමින් දෙදෙනෙකු එකම මාර්ගයක ගමන් කරන විට ඒ හුදෙක් සටනක් පමණක්ම නොවේ. ඒ විවිධ වූ සිදුවීම් ජාලයකින් සමන්විත වූ ක්‍රියාදාම චිත්‍රපටයක් වැනි දෙයක් විදිහට සඳහන් කිරීමට පුළුවන්. ඔවුන් තමන්ගේම නීති රීති අනුව ජීවත් වන අවධානය දිනා ගැනීමට අකමැති. නමුත් කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයේ පිරිමින් කොට්ටාසයක් වනවා. ඔවුන් ඇල්ෆා වැනි ආත්මාර්ථකාමී පිරිමින් නොවන අතර බීටා වැනි සෑම කෙනෙකුටම යටහත් පහත්ව ජීවත් වන පිරිමින් කොට්ටාසයක් වන්නේ නැහැ. ඔවුන් ඉතා නිශ්ශබ්දව උපාය මාර්ග භාවිතා කරමින් ඉතා ස්වාධීනව ජීවත් වන හා ක්‍රියාත්මක වන පිරිමින් කොට්ටාසයක් වනවා. මේ ආකාරයට ජීවත් වන බලවේග දෙකක් එකිනෙකා අතර ගැටෙන විට එය මහා විනාශයක් ගෙන දෙන. එහෙමත් නැත්නම් විනාශය ගණනය කළ නොහැකි ආකාරයේ සුළු කුණාටුවක් හා සමාන වෙනවා. ඔවුන් තබන සෑම පියවරක්ම සිතාමතා තබන අතර එම පියවරම නැවත වරක් ආපස්සට තැබීමට ඔවුන් සූදානම් වන්නේ නැහැ. ඔවුන් විවිධ ශාස්ත්‍රවල සිටින එහෙමත් නැත්නම් තමන්ගේම වයස්වල තනි වෘකයන් වනවා. ඉතින් දැන් අපි වීඩියෝ එකට ගිහිල්ලාම විවිධ ශාස්ත්‍රවල සිටින සිග්මා පිරිමින් අතර ගැටුමක් ඇති වුවහොත් ඒ මොන වගේ එකක් වේවිදයි කියා බලමු. මුලින්ම අපි බලමු සාමාන්‍ය ජීවිතයේදී සිග්මා පිරිමින් දෙදෙනෙකු අතර ගැටුමක් ඇති වුවහොත් ඒ මොන වගේ එකක් වේවිද කියලා. මම එය නිහඬ උපාය මාර්ගිකයන්ගේ ගැටුම ලෙස හඳුන්වන්නම්. සිග්මා පිරිමින් දෙදෙනෙකු පළමු වරට මුහුණට මුහුණ ගැටීමට ගියහොත් බොහෝ දෙනෙකු සිතන්නේ එය මහා පිපිරීමක් වැනි දෙයක් බවට පත්වේවි කියලයි. නමුත් මම නම් එහෙම හිතන්නේ නැහැ. මම එය මන්දගාමී පිළිසීමක් විදිහට හැඳින්වීමට කැමැතියි. සිග්මා පිරිමින් කිසිසේත්ම නිකරුණේ ගැටීමට යන්නේ නැහැ. ඔවුන් මුලින්ම උපාය මාර්ග නිර්මාණය කරනවා. ඔවුන් එකිනෙකාගේ සෑම පියවරක්ම ගණනය කරනවා. එකිනෙකාගේ බුද්ධිය හා හැකියාවන් ගණනය කරනවා. ඔවුන් එකිනෙකාගේ දුර්වලතා සොයා දින ගණනක් හෝ මාස ගණනක් වුණා ගත කරනවා. එකිනෙකා අතර කිසිදු පියවරක් නොගෙන නිරීක්ෂණය කරමින් කාලය ඉතා සූක්ෂමව ගත කරනවා. මේ ഘോഷාකාරී සටනක් නොව සටනට පෙර පවතින සීතල යුද්ධයක් හා සමාන දෙයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඔවුන්ගේ මාරාන්තික ආයුධය ඉවසීමයි. එක් වැරදි පියවරකින් ඔවුන්ට සියල්ල අහිමි විය හැකි බවට ඔවුන් දෙදෙනාම තේරුම් අරන් දෙදෙනාගෙන් එක්කෙනෙක් වැරද්දක් කරනකම් බලාගෙන කාලය ගත කරනවා. ඔවුන් පරිපූර්ණ පහරක් බලාපොරොත්තුෙන් සිටින විලෝපිකයන් විදිහට එකිනෙකා පසුපස හඹා යනවා. මෙවැනි සිග්මා පිරිමින් දෙදෙනෙකු අතර ගැටුමකදී ඔවුන්ගේ සම්පූර්ණ සැලැස්ම හෙළි කරන හෝ වෙන කෙනෙකු විසින් පාවා දෙන හෝ තැනැත්තා සාමාන්‍යයෙන් මෙම ගැටුමෙන් පරාජයට පත් වෙනවා. දෙවනුව අපි බලමු හුදකලා වෘක මානසිකත්වයක් ඇති ජනාධිපතිවරු දෙදෙනෙක් අතර ගැටුමක් ඇති වුවහොත් ඒ මොන වගේ එකක් වේවිද කියලා. මුලින්ම ඔයාලා සිග්මා ජනාධිපතිවරු දෙදෙනෙකු විසින් මෙහෙවනු ලබන ජාතීන් දෙකක් සිතින් මවා ගන්න ඕන. අපි ඇමරිකාවයි රුසියාවයි මේ සඳහා උදාහරණ විදිහට ගමු. ඔවුන් කලාතුරකින් මහජන අනුමැතිය සොයන නිහඬව ඍජු බලපෑම් කිරීමට හැකි පුද්ගලයන් ලෙස හැඳින්වීමට පුළුවන්. මේට උදාහරණ විදිහට ඇමරිකානු ජනාධිපතිතුමා රටරටවල් වලට පනවපු අධික වැට්බදු ප්‍රමාණ හා රුසියානු ජනාධිපතිතුමා විසින් යුක්‍රේන යුද්ධය පටන් ගැනීම උදාහරණ විදිහට සඳහන් කිරීමට පුළුවන්. ඔවුන් කැමරාව ඉදිරියේ මිනිස්සුන්ට පෙනෙන්න බොරු බලාපොරොත්තු දෙන්නේ නැහැ. බලයට පැමිණීමට කලින් කියපු දේවල් කරලාම පෙන්වනවා. රුසියානු ජනාධිපතිතුමා අවුරුදු 20කට වඩා එම රට පාලනය කරන්නේ ඒ නිසා තමයි. රුසියාවයි ඇමරිකාවයි ඍජුව සටනකට යන්නේ නැත්තේ ඔවුන් දෙගොල්ලම ඉතාමත් බල සම්පන්න නිසායි. ඒ වෙනුවට ඔවුන් අතර සීතල යුද්ධයක් පවතිනවා. ඔවුන් යුද්ධ නොකර ඒ වෙනුවට බුද්ධි තොරතුරු රැස් කරනවා. ඔවුන් ඔවුන්ගේ විරුද්ධවාදීන් අධ්‍යයනය කරනවා. ඔවුන් එකිනෙකා මුණ ගැසෙන්නේ රාජ්‍ය තාන්ත්‍රිකව පමණයි. මාධ්‍යයට පවසන්නේ නැතුව හමුදා පියවරවල් ලබා ගන්නවා. මහජන අනුමැතියක් නොමැතිව වෙළඳ ප්‍රතිපත්ති වෙනස් කරනු ලබනවා. මිත්‍ර පාර්ශවකයන් සමග පුද්ගලික රැස්වීම් වලට දින ගනු ලබනවා. පුටින් ජනාධිපතිතුමාගේ උතුරු කොරියානු සංචාරය මේ සඳහා උදාහරණ විදිහට ගන්න පුළුවන්. එම සංචාරය හතුරු පාර්ශවකමින් බිය ගන්නු ලැබුවා. මුළු ලෝකෙම අවධානය ඒ සඳහා ලැබුණු බව අපි හැමෝම දන්නවා. ඔවුන් එකිනෙකා අතර යුද්ධයකට පැටළුනොත් මේ ලෝකය විනාශ වෙන බව ඔවුන් හැමෝම දන්නවා. ඒක නිසා ඔවුන් තම තමන්ගේ යුද ශක්තිය දිනෙන් දින වැඩි කර ගනිමින් තමන්ගේ බලය දිනෙන් දින ව්‍යාප්ත කිරීමට කටයුතු සූදානම් කරමින් කාලය ගත කරනවා. තුන්වෙනිව අපි බලමු ආයතන දෙකක ප්‍රධාන විධායක නිලධාරීන් දෙදෙනෙකු අතර ගැටුමක් ඇති වුවහොත් ඒ මොන වගේ එකක් වේවිද කියලා. සිග්මා ප්‍රධාන විධායක නිලධාරීන් දෙදෙනෙකු එකිනෙකා හා ගැටීම රණශූරයින් දෙදෙනෙකුගේ සෙවණැලි අවතාර දෙකක් සටන් කරනවා හා සමාන දෙයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඔවුන් සමාජ මාධ්‍යවල ගැටීමට යන්නේ නැහැ. දීප්තිමත් මාධ්‍ය සාකච්ඡා නැහැ. ඔවුන් පෙන්වන්නේ තමන්ගේ වැඩ පමණයි. ඔවුන් නිර්මාණය කරන බ්‍රෑන්ඩ් එක සමදා මිනිසුන්ගේ මතකයේ රැඳෙනු ලබනවා. උදාහරණ විදිහට අපි හැමෝම දන්න බ්‍රෑන්ඩ් කිහිපයක් උදාහරණ විදිහට ගමු.
PVC බටවලට අපි කියන්නේ එස්ලෝන් බට කියලායි. පැරසිටමෝල් වලට අපි කියන්නේ පැනඩෝල් කියලායි. බිස්කට් වලට අපි කියන්නේ මංච බිස්කට් කියලායි. අපි හැමෝම ආස කරන බිස්කට් වර්ග ලෙස මාරි බිස්කට් හා ක්‍රීම් ක්‍රැකර් බිස්කට් හැඳින්වීමට පුළුවන්. මේවා බ්‍රෑන්ඩ්. අපට ඒවා නැතුවම බැරිය. මේ බ්‍රෑන්ඩ් සාදා ඇත්තේ ආයතන සභාපතිවරුන් හා CEO නිලධාරීන්ගේ මූලිකත්වයෙනි. CEO නිලධාරීන් ප්‍රධාන වශයෙන් කරන තවත් එක් විශේෂ දෙයක් ඇත. ඒ තමන්ට ඍජුව විශ්වාසය තැබිය හැකි සැපයුම්කරුවන් ජාලයක් අත්පත් කර ගැනීමයි. මෙමගින් තමන්ගේ ආයතනයේ නිෂ්පාදනයන් නොකඩවා ජනතාව අතට පත් කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. එවිට තමන්ගේ බ්‍රෑන්ඩ් එක ජනතාව අතරේ මතකයක් විදිහට රැවදීමට ඔවුන්ට හැකි වෙනවා. ඒ ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාවද වෙනවා. ඔවුන් තමන්ගේ සැපයුම්කරුවන් රහසිගතව තබා ගැනීමට නිතරම වෙහෙසෙනවා. ඒ තමන්ගේ ප්‍රතිවාදීන්ට නිරාවරණය නොවී තබා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වනවා. තමන්ගේ ආයතනයේ කොටස් මිල දිනෙන් දින ඉහළ මට්ටමක තබාගෙන තමන්ගේ ආයෝජකයින් ආරක්ෂා කර ගැනීමටත් තව තවත් ආයෝජකයින් තමන්ගේ ආයතනයට ගෙන්වා ගැනීමටත් ඔවුන් නිතරම වෙහෙස වෙනවා. ඔවුන් තමන්ගේ ප්‍රතිවාදී ආයතනවල නිලධාරීන් තමන් සතු කර ගැනීමට හොර රහසෙම ක්‍රියාත්මක වෙනවා. එහෙමත් නැත්නම් ප්‍රතිවාදී ආයතනවල ඉහළ පුටුවල සිටින අය තමන්ගේ ඔත්තුකරුවන් ලෙස භාවිතා කර එම ආයතනවල රහස් ඔවුන්ට නොදැනීම තමන් සතු කර ගැනීමට හොර රහසෙම ක්‍රියාත්මක වෙනවා. මේ ඔවුන්ගේ ප්‍රධාන ශක්තිය බවට පත් වෙලත් තියෙනවා. CEO නිලධාරීන් ගැටෙන්නේ අන්න ඒ ආකාරයටයි. සිව්වෙනුව අපි බලමු දෙවන්ත ව්‍යාපාරික සිග්මා පිරිමින් දෙදෙනෙකු අතර ගැටුමක් ඇති වුවහොත් මොන වගේ වේවිද කියලා. සාමාන්‍යයෙන් දෙවන්ත සිග්මා ව්‍යාපාරිකයන්ගේ ගැටුම් බොහොම භයානකයි. ඔවුන් විවිධ රටවල් වල ආර්ථිකයන් පවා පාලනය කරන පුද්ගලයින් වනවා. සිග්මා ව්‍යාපාරිකයින් උත්සාහ කරන්නේ වත්කම් මිලදී ගැනීමටයි. මම මේ සඳහන් කරන්නේ ලෝක ප්‍රසිද්ධ බිලියනපති ව්‍යාපාරිකයන් ගැන නෙවෙයි. සාමාන්‍යයෙන් දෙවන්තයයි සම්මත ව්‍යාපාරිකයින් ගැනයි. මොකද බිලියනපතියන් වත්කම් වලට වඩා වෙනත් දේවල් මිලදී ගන්නවා. ඒ ගැන මම පසුව වීඩියෝ එකකින් සඳහන් කරන්නම්. අපි බලමු මොනවද වත්කම් කියලා. ධනවත් පියා එහෙම නැත්නම් Rich Dad Poor Dad කියන පොත රචනා කරපු රොබර්ට් කියෝසාකි සඳහන් කරන අන්දමට අපි මිලදී ගන්නා දේවල් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒවා වත්කම් හා වගකීම් විදිහට නම් කරනවා. මේ දේ මම කතාවකින් ඔයාලට පැහැදිලි කරන්නම්. හිතන්නකෝ මෙහෙම. ඔන්න ඔයාටයි ඔයාගේ යාළුවටයි තරගයකට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කළාට පස්සේ කෝටියක දිනුමක් ඇදෙනවා. ඔය දෙන්න ඒක ලක්ෂ 50 ගානේ කොටස් දෙකකට බෙදා ගන්නවා. ඔයා එකෙන් අලුත් කාර් එකක් ගන්නවා. ඔයා හිතනවා ඒක ඔයාගේ වත්කමක් කියලා. ඔයාගේ යාළුවා ඒ සල්ලි වලින් එයාගේ ඊටමක බිල්ඩින් එකක් හදලා ඒක කුලියට දෙනවා. ඊට පස්සේ අය ඒ කුලී සල්ලි වලින් ජීවත් වෙනවා. ඒ සල්ලි වලිමුත් වැඩි කොටසක් ආයෝජනය කරනවා. අවුරුදු කිහිපයකින් එයා ඒ ලක්ෂ 50 නැවත හොයා ගන්නවා. ඒ සල්ලි නැවත නැවතත් හොඳ දේවල් වලට ආයෝජනය කරමින් අර ලක්ෂ 50 කෝටි ගාණක් වෙනකන් ආයෝජනය කරනවා. අපි මෙවැනි අවස්ථා වත්කම් මිලදී ගන්නවා කියලා හඳුන්වනවා. දැන් අපි බලමු ඔයාගේ පැත්ත ගැන. ඔයා කාර් එකක් ගත්ත නිසා ඔයා හිතනවා ඒක ඔයාගේ වත්කමක් කියලා. නමුත් ඇත්තට මේක වත්කමක් නෙවෙයි. ඒක වගකීමක්. ඇයි මම මෙහෙම කියන්නේ කියලා දැන් බලමු. ඔයා ඔයාගේ කාර් එකට තෙල් ගහන්න ඕන. ඒක සර්විස් කරන්න ඕන. ගැටුනහම හදන්න ඕන. අමතර කොටස් මිලදී ගන්න ඕන වගේ එකී නොකී සෑම දෙයක්ම කරන්න ඕන. ඒ දේවල් වලට ඔයා ඔයාගේ මුදල් වේදම් කරන්න ඕන. ඔයාගේ කාලය ශ්‍රමය යොදවන්න ඕන. ඒක නිසා අපි ඒවට කියනවා වගකීමක් මිලදී ගන්නවා කියලා. දැන් ඔයාලට ඒක පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. සිග්මා ව්‍යාපාරිකයින් නිතරම උත්සාහ කරන්නේ වත්කම් මිලදී ගැනීමටයි. කොටින්ම කියනවා නම් Taman නිදාගෙන හිටියත් Tamanගේ account එකට මුදල් ලැබෙන දේවල් මිලදී ගැනීමටයි. Tamanගේ වත්කම් ප්‍රමාණය වැඩි වෙන්න Taman තව තවත් ශක්තිමත් වන බව ඔවුන් දැඩිව විශ්වාස කරනවා. අපි හැමෝම දන්න ලෝක ප්‍රසිද්ධ ආයතනයක් විදිහට මැක්ඩොනල්ඩ් ආයතනය සඳහන් කිරීමට පුළුවන්. ඔවුන් ඇත්තටම කරන්නේ බර්ගර් විකුණන එක විදිහට ලෝකෙට පෙන්නුවට ඔවුන් ඇත්තටම දේපල වෙළඳාම් කරන ආයතනයක් කියලා දන්නේ බොහොම සුළු ප්‍රමාණයක් පමණයි. ඇයිම මෙහෙම කියන්නේ කියලා දැන් පැහැදිලි කරන්නම්. ඔවුන් ඔවුන්ගේ ශාඛා පිහිටවල තිබෙන්නේ යම් කිසි රටක නගරයක ප්‍රසිද්ධම ස්ථානවලයි. බොහෝ විට එම ශාඛා පිහිටි ස්ථානය ඇත්තටම කිව්වොත් ඒ ගොඩනැගිල්ල ඔවුන් සින්නක්කරම මිලදී ගත් එකක් වෙනවා. එම ගොඩනැගිල්ල වටිනාකම දිනෙන් දින ඉහළ යනවා මිසක් පහළ වැටෙන්නේ නැහැ. කවදා හරි දවසක ඔවුන්ට බර්ගර් විකුණන බිස්නස් එක නැති වුණත් කෝටි ගාණක් වටිනා බිල්ඩින් එකක් ඉතිරි වෙලා තියෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි සිග්මා ව්‍යාපාරිකයින් ව්යාපාර කටයුතු සිද්ධ කරන්නේ. මේන් වත්කම් වැඩි Taman නිදාගෙන සිටියත් Tamanගේ account එකට මුදල් ලැබෙන ව්‍යාපාර. එහෙමත් නැත්නම් පැසිව් ඉන්කම් එකක් හිමි ව්‍යාපාරිකයා ජයග්‍රහණය කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට මම වීඩියෝ එකේ පළවෙනි කොටස අවසන් කරනවා. දැන් අපි බලමු වීඩියෝ එකේ දෙවෙනි කොටසින් සිග්මා පිරිමියෙකු සමග තවත් සිග්මා පිරිමියෙකු ගැටෙන විට එම ගැටුම ඉදිරියට ගලා යන්න බලපාන කරුණු හා ඔවුන්ගේ සුවිශේෂී ලක්ෂණ මොනවාද කියලා. අංක 1 ඔවුන් චිත්ත වේග පාලනය පිළිබඳ ප්‍රවීණයන් වේ. බොහෝ ගැටුම්වලදී තම හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි පාර්ශවය බොහෝ විට සටන පරාජය වේ. නමුත් සිග්මා පිරිමින් වෙනස්ය. තමන්ගේ සිතට පැමිණෙන චිත්ත වේගයන් පාලනය කර ගැනීමෙන් සටන ඉදිරියට කරගෙන යාම ඔවුන්ගේ විශිෂ්ට හැකියාවයි. තම චිත්ත වේගයන් ඔවුන්ගේ ප්‍රධාන ආරක්ෂිත බලකොටුවයි.
අධිපීඩන අවස්ථාවලදී පවා තම චිත්ත වේගයන් පාලනය කර ගැනීමට ඔවුන්ට හැකියාව පවතී. ඔවුන්ගේ ශරීර භාෂාව එහෙමත් නැත්නම් බොඩි ලැන්ග්වේජ් එක ඉතාමත් සංසුන්්‍ය. ඕනෑම භයානක බරපතල අවස්ථාවක වුවත් තමන්ගේ බොඩි ලැන්ග්වේජ් එක සංසුන්ව පවත්වාගෙන යාම ඔවුන්ගේ විශිෂ්ට හැකියාවකි. එය සිග්මා නායකයන්ගේ කණ්ඩායම් සමාජිකයන් පවා පුදුමයට පත් කරයි. මොනතරම් භයානක අවස්ථාවක වුවත් කිසිවක් නොවන ගානට තම නායකයා සිටින්නේ කෙසේදැයි ඔවුන් තමන්ගෙන්ම ප්‍රශ්න කරයි. තම බොඩි ලැන්ග්වේජ් එක පාලනය කරගෙන සිටින සහ තමන්ගේ චිත්ත වේගයන් පාලනය කරගෙන සිටින නායකයන් නිසා ප්‍රතිවාදී කණ්ඩායම්වල සමාජිකයන්ට ඔවුන්ගේ සැබෑ අභිප්‍රාය කුමක්දයි කියා සොයා ගැනීමට අඳුරේ අතපත ගෑමට සිදුවේ. සිග්මාට එරෙහිව සිග්මා සටනකදී ඔවුන්ගේ මනස භෞතික බලයන්ට වඩා බෙහෙවින් ක්‍රියාකාරී වේ. දෙදෙනාම ලෙහෙසි පහසුවෙන් සටන අත්හැර යටත් වීමට සූදානම් නොවන නිසා සහ ප්‍රතිවාදියාට බය නොවන නිසා එය තවත් තීව්‍ර වේ. දිගු කලක් තමන්ගේ චිත්ත වේගයන් පාලනය කරගෙන ඕනෑම බරපතල භයානක අවස්ථාවක වුවත් සංසුන්ව සටන අත් නොහැර අල්ලාගෙන සිටිය හැකි තැනැත්තා සිග්මාට එරෙහිව සිග්මා සටනකදී ජයග්‍රහණය කරයි. අංක 2 කුණාටුවට පෙර සමාජ නිහඬතාවයක් පැවතීම. සමූහයක් රැස් කර ප්‍රසිද්ධිය තම බලය පතුරවන ඇල්ෆා පිරිමින් මෙන් නොව සිග්මා පිරිමින් පුද්ගලිකව තමන් සමග යුද්ධ කරයි. තමන්ගේ මනසේ සටනේ ඉදිරි පියවරවල් චිත්‍රණය කරගනී. සිග්මාට එරෙහිව සිග්මා සටනකදී මුලින්ම පවතින්නේ දෙපාර්ශවය අතර සීතල යුද්ධයයි. එය සමාජයේ දැඩි නිහඬතාවයකින් ඔවුන් දෙපාර්ශවය දෙස බලා සිටින අවස්ථාවක් ලෙස සඳහන් කිරීමට පුළුවන්. බොහෝ විට ඔවුන් සටනට පෙර වාක් ප්‍රහාර සිදු කර නොගනී. මාධ්‍ය සංදර්ශන නොමැත. සටනට පෙර ගැටුම් කිසිවක් නොමැත. නමුත් තිරය පිටුපස ගනුදෙනු වෙමින් පවතී. දෙපාර්ශවය අතර යුද්ධයට සියල්ල හොර රහසේම සූදානම් වෙමින් පවතී. සමහර විට යුද්ධයට පෙර වඩාත් බලවත් සිග්මා යුද්ධය හරියටක් අවසන් කරගන්න සැලසුම් ක්‍රියාත්මක කර අවසන් වීමටද පුළුවන්. ඔවුන්ගේ නිශ්ශබ්දතාවය ඉතා භයානකය. ඔවුන් හොර රහසේම තම තමන්ගේ යුද ශක්තිය වර්ධනය කරගනී. එක් පාර්ශවයකට අනිත් පාර්ශවයට වඩා තමන්ව තැති ගන්වන ආයුධ හෝ හැකියාවන් ඇතනම් ඔවුන් තරමක් අනිකා සමග ගැටීමට දෙවතාවක් සිතන අතර එක් පාර්ශවයක් පසුබැස සටන් නොකරම සටන අවසන් වීමටද සමහර විට හැකියාවක් පවතී. නමුත් මෙවැනි දෙයක් සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි. අංක 3 කෑකැසීමකින් තොරව ඉදිරියට ගමන් කිරීම. කාමරයක සිටින ഘോഷාකාරීම පුද්ගලයා කලාතුරකින් බලවත් පුද්ගලයා වන බව සිග්මා පිරිමින් වෙනත් ඕනෑම කෙනෙකුට වඩා හොඳින් තේරුම් අරන් තියෙනවා. ඒක නිසා ඔවුන් උත්සාහ කරන්නේ බැඩි කතා බහකින් කෑගැසීමකින් තොරව අනිකාට බලය පැතිරිය හැකි වපසරිය අඩු කරමින් ඔහුගේ බලය අඩු කිරීමටයි. සතුරාගේ කණ්ඩායමේ ප්‍රධාන තීරණ ගනු ලබන්නා හෝ ගනු තැනැත්තන්ට සිතා ගැනීමටත් නොහැකි ආකාරයෙන් ප්‍රහාර එල්ල කිරීමට ඔවුන් නිතරම උත්සාහ කරමින් සිටිනවා. කටමැත දොඩවන වාචාල පුද්ගලයන්ට සිග්මා පිරිමින් සමග ගැටුම් ලෙහෙසු පහසු නොවන්නේ අන්න ඒ නිසයි. ශබ්දය වැඩි පුද්ගලයාට සියල්ල වැටහෙන විට ශබ්දය අඩු පුද්ගලයා ඒ වන විට ජයග්‍රහණය කර අවසාන වෙනවා. මෙමගින් ඔවුන් අනිකාට පෙන්වා දෙන්නේ හොර රහසේම යුද්ධය ආරම්භ වී මේ වන විටත් තමන් ජයග්‍රහණය කර අවසන් බවයි. අංක 4 ඔවුන් එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය හා අකමැත්ත. මම මෙහෙම කියනකොට ඔයාලා කල්පනා කරන්න ඇති මොකද්ද මේ කියන අපබ්‍රංශය කියලා. දෙන්න එකිනෙකාට ගෞරව කරනවලු හැබැයි දෙන්න එකිනෙකාට අකමැතිලු. මම මේක ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. සිග්මා පිරිමින්ට තමන්ගේ ප්‍රතිවාදී අධ්‍යයනය කිරීම මගින් ඔහුත් තමන් වගේම ඉතාමත් දුර්ලභ පිරිමියෙක් කියලා හරියටම තේරුම් යනවා. එතකොට ඔහුට අනිකාට ඇත්තේ තමන්ටම ඇති අභිප්‍රාය නේද කියලා තේරෙනවා. එවිට ඔහුට අනිත් පුද්ගලයාත් ලෙහෙසි පහසු කෙනෙක් නෙවෙයි කියලා හරියටම තේරුම් යනවා. අන්න එතකොට ඔහුට අර කෙනාගෙන ගෞරවයක් ඇති වෙනවා. හැබැයි දෙන්නාටම ඇත්තේ එකම ඉලක්කයක් නේද කියලා මතක් වුණාම අනිකා ගැන අකමැත්තක් ඇති වෙනවා. ජයග්‍රහණය කළ හැක්කේ එක්කෙනෙක්ට පමණක් නේද කියලා තේරුණාම ඔවුන් සටන ආරම්භ කරනවා. ඔවුන් එකිනෙකාගේ ස්වාධීනත්වයේ බුද්ධිය හා සමූහය අනුගමනය කිරීමට ඇති අකමැත්ත තේරුම් ගන්නවා. මේ ඔවුන්ගේ සටන වඩාත් භයානක එකක් බවට පත් කරනවා. ඔවුන් නොසැලකිල්ලෙන් ප්‍රහාර එල්ල කිරීමට නොවන අතර වඩාත් නිවැරදි ඉලක්කයටම ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කරනවා. මෙමගින් ඔවුන්ට නොසැලකිලිමත් විනාශයක් වළක්වා ගත හැකි වෙනවා. තමා මෙන්ම ඉතාමත් දුර්ලභ කෙනෙකු ඉවත් කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවන නිසා ප්‍රහාරය ඉතාමත් නිවැරදිව එල්ල කිරීමට ඔවුන් උත්සාහ කරනවා. සටන හිතාමතාම ප්‍රවේශම් සහගතව දිවත් කිරීම ඔවුන් එකිනෙකා තුළ ඇති බුද්ධිමත් භාවයට හොඳ උදාහරණයක් වෙනවා. අනිකා ඉවත් කළ යුතු තර්ජනයක් දැයි තීරණය කිරීමට පෙර ඔවුන් අතර පවතින සීතල යුද්ධය තනි වෘකයන් දෙදෙනෙකු සටනට පෙර එකිනෙකා දෙස බලා ගනිමින් වෘත්තාකාරව ගමන් කිරීම හා සමාන දෙයක් ලෙස චිත්‍රණය කළ හැකි වෙනවා. අංක 5 අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලැබීම. සාමාන්‍යයෙන් පාර්ශව දෙකක් අතර ගැටුමක් ඇතිවන අවස්ථාවක ශක්තිවන්තයා ජයග්‍රහණය කරන බව පුරෝකථනය කිරීමට හැකිවුවත් සිග්මා පිරිමින් දෙදෙනෙකු අතර ගැටුමක් ඇතිවන අවස්ථාවක ජයග්‍රාහකයා කවුරුන්ද යන්න පුරෝකථනය කිරීම ඉතාමත් දුෂ්කර කාර්යයක් වෙනවා. ඔවුන් අතර ජයග්‍රාහකයා වන්නේ වැඩිපුර ඉවසන දිගු කාලයක් බලා සිටිය හැකි පුද්ගලයයි. කලබල වී තීරණ ගත්තොත් ඉවසීම අඩු වුවහොත් හා ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වුණොත් එම තැනැත්තා පරාජයට පත් වෙනවා. සමහර විට එක් සිග්මා කෙනෙකු ජයග්‍රාහකයා ලෙස ඉවත්ව යා හැකි අතර අනිත් සිග්මා තමන් පරාජය වූවාදයි කල්පනා කරනවා. මේ මෙසේ වන්නේ දෙදෙනාම බලගතු නිසායි.
සිග්මා පිරිමින් දෙදෙනෙකු අතර ගැටුමකදී ඔවුන් අතර බල තුලනය කාලෙන් කාලයට වෙනස් විය හැකියි. සමහර අවස්ථාවල ඔවුන් අතර ගැටුම් වසර ගණනක් ඉදිරියට යා හැකි අතර පරාජය වූ තැනැත්තා ලෙහෙසියෙන් පරාජය බාර ගැනීමට අකමැති නිසා නැවත ජයග්‍රාහකයාට පහර දීමට පරිපූර්ණ මොහොතක් එනතුරු අවුරුදු ගණනක් වුවත් බලා සිටිය හැකිය. ඉතින් ඔන්න ඔය විදිහට වීඩියෝ එකේ දෙවෙනි කොටස මම අවසන් කරනවා. දැන් මම මේ කරන කුඩා විස්තරයත් ඔයාලා හොඳින් මතක තියාගන්න ඕන. සිග්මා පිරිමියෙකුට එරෙහිව සිග්මා පිරිමියෙකු අතර ගැටුමක් ඇතිවන විට එය හුදෙක් ගැටුමක් පමණක්ම නොවේ. එය ඔවුන්ගේ ගෞරවය හා අභිමානය අතර පවතින දැඩි සටනකි. සිග්මා පිරිමින් අර්ථ විරහිත සටන් සඳහා තම කාලය නාස්ති නොකරයි. සෑම තීරණයක්ම සෑම පියවරක්ම හිතාමතා අරගනු ලබයි. මා දකින ආකාරයට මොවුන් අතර බුද්ධිමත්ම මිනිසා වන්නේ ප්‍රතිවාදියා විනාශ කරන පුද්ගලයා නොව ප්‍රතිවාදියාද තමන්ගේ සගයෙකු බවට පත් කරගනු ලබන පුද්ගලයායි. එය එසේ සිදු නොවනහොත් බලවත් සිග්මා නායකයන් දෙදෙනෙකු නායකත්වය ලබා දෙන රටවල් දෙකක් අතර ගැටුමක් ඇතිවහොත් එය සමස්ත ලෝකයටම බලපෑම් එල්ල කළ හැකි විය හැකියි. එය තවත් ලෝක යුද්ධයක ආරම්භයද විය හැකියි. එය මොනතරම් භයානක විය හැකිදැයි ඔයාලට හොඳින් වැටහෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට අදට මම මේ වීඩියෝ එක අවසන් කරනවා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, දන්නේ නැති දේක් දැනගන්න කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝ තව තවත් ඔයාලට ගෙන එන්න මට ශක්තියක් වෙන්න මගේ channel එක subscribe කරන්න කියන එක මතක් කරන ගමන් ගිහින් එන්නම්. සියලු දෙනාම මානසික සතුටෙන් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනවා.